ඇයි මම බෝට්ටු වැටෙන්නේ නැත්තේ? අඩෝ ඉවරයි බං අඩෝ එපා බං ඒ ගහන්න එපා බං අඩෝ මරන්න එපා බං ඒ බලන්න චි අඩෝ එපා අයියෝ බලන්න ඉවරයි නේ හදවත් ටිකක් ලුවනි කොහොමද ඉතින් ඔයාලට හරිද අද ඉතින් මම අරන් ඉඳලා තියෙන්නේ Better Minecraft 5 එකේ අයන් ෆාම් එකක් හදන විදිහ ගැන හරිද ඔයාලට ඉතින් මේ ගොඩක් වැඩගත්තේ වැදගත් වෙනවා කියලා ඉතින් ඉතින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ඉතින් මේ තමයි ඉතින් ඕන කරන බඩු ටික හරිද ඔයාලට මේ බඩු ටිකෙන් ලේසියෙන්ම මේ අයන් ෆාම් එක හදාගන්න පුළුවන් ඇත්තම කිව්වොත් මේ අයන් ෆාම් එකක් මේ Minecraft ගේම් එකකට මාර විදිහට ඉන්නේ හරිද මොකද අපිට විලේජස් එක වුණා ට්‍රේඩ් කරලා එමල ගණ්ඩා නම් මනං වලට ඕනේ නෝ හරි යාළුවනේ ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකක්ද දන්නවද මෙන්න මේ විදිහට බ්ලොක් 9ක් ගණන් කරලා හරියටම දාගන්න මෙහාට ඊට පස්සේ අනිත් පැත්තටත් ඒ විදිහටම බ්ලොක් 9ක් දාගන්න වටේටම ওই විදිහට බ්ලොක් 9 දාගෙන යන්න ඊට පස්සේ කයි හරි ඊට පස්සේ යාළුවෝ මේ දෙක එකට සෙට් කරගන්න හරි අස්සයට වුණා කරලා තව දෙයක් යාළුවෝ ඔයාලට මේ ඕන බ්ලොක් එකක් පාවිච්චි කරන්න පුළුවන් හරිද මම නම් ඉතින් තෝගට වුඩ් ප්ලෑන් මොකද මේ ලේසි නිසා නැත්තම් ඉතින් එපා වෙනවා ඊට පස්සේ යාළුවෝ මේ වගේ දෙකක් තියලා ඊට පස්සේ මේ පැත්තට හතරක් දාගන්න හතරක් දාගෙන අර පැත්තට 8ක් දාගන්න හරිද මෙන්න මේ විදිහට 8ක් දාගන්න එහාට ඊට පස්සේ මේ දෙක ෆිල් කරලා එකතු කරගන්න එකට හරිද ඔන්න ඔය විදිහට එකතු කරගන්න ඕනේ ඊට පස්සේ යාළුවනේ මේ පැත්තෙන් දෙකක් උඩට එන විදිහට වටේටම දාගන්න ඕනේ ඔය විදිහට වටේටම දාගන්න ඕනේ යාළුවෝ හරිද ඊට පස්සේ මේ පැත්තේ හරිද දැන් අපි මේ පැත්තේ අඩුම තරමේ 3ක්වත් උඩට යන්න ඕනේ හරිද 3ක්වත් උඩට යන්න ඕනේ මොකද ඇතුළේ දැන් අපි විලේජස් එහෙම දානවා හරි යාළුවනේ ඉතින් ඔන්න ඔය විදිහට මම වටේටම දාගත්තා ඒ ටික මෙතන 2යි අර පැත්තට 3යි හරිද ඔය විදිහට දාගෙන ඊට පස්සේ ඊට ගිහිල්ලා මේ බිත්ති දෙක අපි වෙන් කරගන්න ඕනේ හරිද වෙන් කරගන්නේ වැඩකට ඒක මම වීඩියෝ එකේ ඔයාලා අන්තිමට බලා ගන්න පුළුවන් ඒ ඊට පස්සේ 3ක් දාගෙන මේක බිත්ති දෙක අපි වෙන් කරගන්න ඕනේ වාම් මේ මෙන්න මේ විදිහට බ්ලොක් දාලා වෙන් කරගෙන ඊට පස්සේ අපිට ඕනේ බෝට් එක හරිද බෝට් එක මේකේ චෙස්ට් දාලා විතර බෝට් එක අරගෙන අපි යමු හරි එතකොට හරිද හරිද මෙන්න මේ විදිහට යාළුවනේ මේ බෝට් එක ප්ලේස් කරගන්න ඕනේ ඔන්න ඔය විදිහට ඊට පස්සේ යාළුවනේ ඒකේ බිත්තියේ එක කොටුවක් අපි අයින් කරගන්න ඕනේ. එක බ්ලොක් එකක් අයින් කරගන්න ඕනේ මේ විදිහට. නැත්තම් ෆාම් එක වැඩ කරන්නේ නැහැ හරියට. ওই වැඩේ හරියටම කරන්න. ඊපස්සේ යාළුවනේ මේ බෝට් එක සාමාන්‍යයෙන් කොටුව ඒ කියන්නේ බ්ලොක් එකක් ඇතුළට බැහැලා වගේ තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් වැඩ කරන්නේ නැහැ ෆාම් එක. ඒක තමයි අවුල ඉතින්. මේ කියන විදිහටම කරන්න හරියට. දැන් ඉතින් කරන්න තියෙන්නේ දැන් ඉතින් තව පොඩි වැඩක් තියෙනවා කරන්න. මොකක්ද දන්නවද? ඉදාගන්න එක. ඔන්න උඩේ වුණා. දැන් අපිට වැඩ ගොඩක් තියෙනවා මේ යාළුවේ. වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඊට පස්සේ බෙඩ් නම් ප්ලේස් කරගන්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහ කොය ගෝණි දෙක. ආයි පරියංගෝ. හරිද මේ බෙඩ් තුන අරන් ඇවිල්ලා ලස්සනට ප්ලේස් කරගන්න ඕනේ. හරිද?
මොකද මේ අපි දැන් ඔකට විලේජ් එකට දානවා. විලේජ් එකට බෙඩ් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි බෙඩ් තුනක් දාන්නේ. ඕකට හරියද? ඔය විදිහට යාළුවනේ බෙඩ් තුනක් දාගන්න ඕනේ. දෙකයි තුනයි හරි. ඔන්න ඔය විදිහට දාගන්න. හරිද? එතකොට විලේජ් එකට මේ කුඩ ඔය මෙහා පැත්තේ දාන සොම්බිය දෙකල උඩ පෙන බීම පෙන නටනවා. හරිද? බය වෙලා නටනවා. එතකොට තමයි අද අයන් ගොල්ලන්ලා ස්පවුන් වෙන්නේ. හරිද? ඊට පස්සේ යාළුවනේ ස්ලැබ් බලන් මේ විදිහට උඩින් දාගන්න. වටේටම දාගන්න. ඔන්න ඔය විදිහට උඩින් වටේටම දාගන්න ස්ලැබ්. හරි යාළුවනේ මම ස්ලැබ් ටික දාන් ඉවරයි. දැන් අපිට තව වැඩක් තියෙනවා කරන්න. හරිද? සොම්බියා මොකෝ වෙන්නේ? හරිද යාළුවනේ? ඔන්න ඉතින් දැන් අපිට තියෙන වැඩේ තමයි යාළුවනේ මේ වැටවල් ටික එකකින් ගේට් ටික අපි හරි තැනින් ගහ ගන්න ඕනේ. හරිද? ඒතකොට තමයි වැඩේ වෙන්නේ. හරිද? පොඩ්ඩක් අපි හරි තැන බලාගෙන වලක් කපා ගන්න ඕනේ යටට. හරිද? හරි තැන බලාගෙන යටට වලක් කපා ගන්න ඕනේ. ඒක උඩින් තමයි අපි ගේට් එක ගහන්න ඕනේ. හරිද? මෙහෙම ගෙහුවොත් හරිද? කොහොමද හොඳ? එතනින් ගහනවා මෙහෙම වල කැබුල් මෙහෙට 3යි. මෙහෙට 3යි මෙහෙට 2යි. නෑ ඒක හරියන්නේ. ඒකද අපි සොම්බි පැත්තට වැඩිපුර වල පැත්තට බර තියලා හදමු. හරිද? ඔන්න ওই විදිහට වගේ හදාගමු. හරිද? ඔව් ওই විදිහට හදාගමු. හරිද? මොකද දන්නවද? ඒතර සොම්බිය පැත්තට බර තියලා යටින් ඉතින් එහෙම හදාගමු ඉතින් කෝකල. ඊපස්සේ යාළුවනේ යටට පොළොවේ යටට 21ක් යටට හදා ගන්න ඕන. ඔයාලා මේ යටට හාරගෙන යන්න ඕනේ 21ක්. බ්ලොක් 21ක් යටට හාරගෙන යන්න ඕනේ. මේ විදිහට බ්ලොක් 21ක් හාරගෙන යන්න ඕනේ පොළොවේ යටට. හරි ඉතින් යාළුවනේ ඕන් ඉතින් මං පොළොවේ යටට ආව බ්ලොක් 21ක් යටට හාරගෙන ආවා. බ්ලොක් 21ක්. ඊපස්සේ යාළුවනේ 8ක් ඔයා කැමති පැත්තකට 8ක් හාරගෙන යන්න එහාට. කැමති පැත්තට ගෑවල් ලහුණා කියහම පා වෙනවා මේ ගැවල් ලහුණාම ෂීට් විශාල කරදරයක්. අපි බ්ලොක් 8ක් එහා පැත්තට ගානට හාරගෙන යම් පට ගාලා නැත්තම් වීඩියෝ එකක් දිග් වෙනවා. කාගෙනා මේ ග්‍රැවල් ලහුණාම තමයි වදිය කරුම කියන්නේ. බලන්න වීඩියෝ එකක් හදන්න බලන් ගත්තාම ඒකෙත් මොකක් කරවල ග්‍රැවල් ලහුණා. නෝගුලක් දාන්න. අයියෝ ලොකෝ අයියේ. හරි යාළුවනේ ඔන්න ඉතින් 7යි 8යි. හරිද? 8යි ඕම් ඔච්චරත් හාර ගන්න ඕනේ අපි මෙහාට. හරිද? ඔන්න ඔය වගේ 8ක් වෙනකන් හාර ගන්න ඕනේ. ඊට පස්සේ යනවා මට කලින් දාලා යන්න අමතකුණා මේ වගේ වැටවල් ටික අපි දා ගන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ දා ගන්න ඕනේ. හරිද? මෙහෙම සිල් නැද්ද? සිල් නැද්ද බලෝඩින්? එහෙම සිල් නෑ. අපි ආයි දාගමු. හරියට ලස්සනට. යාළුවනේ ඉතින් මේ Better Minecraft 5 හරිද? ආතල් ගේම් එකක්. ඒ වගේම මේක පට්ට අමාරුයි ගහන්න. ඊසි දාලවත් ගහන්න බෑ. සොම්බිලා ස්පවුන් වෙනවා අමාරු විදියට. ඒ වගේම මේකේ බොස්ලා ඉන්නවා. හරිද? බොස්ලා ඉන්නවා හෙනට. ඒ නිසා මේ ආතල් ගේම් එකක් හරිය Better Minecraft 5 කියන්නේ. ඔයාලා ඉතින් ගහලා බලන්න ඉතින්. මං හිතන්නේ Better Minecraft 5 එකේ වීඩියෝ දාලා තියෙන මේ කලින්.
සමහර මේක වැඩ ගන්න නැති වෙන්න පුළුවන්. හරිද? මේ version එකට කෝකරත් අපි හදලා බලමු. අපි වල හදාගමු. ඉතින් ඔය තියන්නේ මාරගත්තු වල යටට. කොයකෝ. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන unlimited water source එකක් හදාගන්න. හරිද? unlimited water source එක. කොහොමද දන්නව? මෙතනින් එකයි. මෙතනින් එකයි. හරිද? ඊට පස්සේ හරි මැදින් අපිට වතුර ගන්න පුළුවන්. ඇති වෙනකන් ගන්න පුළුවන්. කියන්නේ ඉවරයක් නෑ. ඔයාලා ඇති වෙනකන් වතුර ගන්න පුළුවන් ඔතන. ඊට පස්සේ යනවා මේ වගේ water bucket ටික අපි place කරගන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට මුළු හතරටම water bucket ටික අපි place කරගන්න ඕනේ. හරි තව එකයි රියල් ඔන්න ඔය විදිහට place කරගන්න ඕනේ. මොකද දන්නවද ඊට පස්සේ යාළුවනේ ඔය අයන් ගොඩක් ස්පවුන් වෙනවනේ ඔය වටෙම ස්පවුන් වෙනවා. ඊට පස්සේ කොහොම වතුර පාට ගහන් ගිහිල්ලා ඔය වල ඇතුළට වැටෙනවා. හරිද? පස්සේ වල ඇතුළට වැටෙනවා. ඊළඟ අපි తాවකාලික පඩි බෙලක් හදා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. හේතුවක් ඇතුව තමයි ඒක හදන්නේ. හරි යාළුවනේ. මොකද දන්නවද? ඊට පස්සේ අපි සොම්බිය කරන් ඇවිල්ලා ඕක ඇතුලේ දාන්න ඕනේ. සොම්බියක. ඔන්න ඔය විදිහට ඇවිල්ලා දා ගන්න ඕනේ. මට හිතුනේ යාළුවනේ මේකයි හරිය. ඔය උතන මේ විලේජ් එක ඉඩ මදි වෙයි යාළුවනේ ඉතින්. හරිද? ඒ නිසා අපි තව ටිකක් මෙහාට බ්ලොක් එකක් පන්නලා මේ ගහගමු. එතකොට ලේසි. විලේජ් එකට එහෙම දුවන්නයි. අනික සොම්බියට මේ බෝට් වල දාගන්න ලේසි. එතකොට මේ බ්ලොක් දෙකක් තිබ්බම නැත්තම් ඔක එහෙම දුවනවා. ඇතුලේ බෝට් යන්නේ නැතුව. බෝට් කොයි අන්න මේ තියෙන බෝට් හරිය. ඊට පස්සේ යාළුවනේ මේ ඔන්න ඔය විදිහට යාට ගිහලා ටික ප්ලේස් කරගෙන ඔහොම හැදිලා ඕක ඇතුළට දා ගන්න ඕනේ. හරිද? අර කලින් වගේ බ්ලොක් එකක් අයින් කර ගන්න ඕනේ. නැත්තම් ඉතින් විලේජ් එකට බය වෙන්නේ නැහැ. අයන් ගොඩ ස්පවුන් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට දා ගන්න ඕනේ. ඊට අර මේ පේන්න දා ගන්න ඕනේ. සොම්බියටයි විලේජ් වලට පේන්න. හරිද? ඊට පස්සේ පිට කරන්න තියෙන්නේ ඔය වගේ අපි දැන් අර පැත්තට අටක් කපා ගත්ත නේද? අර පැත්තට අපි එක පැත්තකට කපා ගත්ත නේද? ඒ කපාගත්තු පැත්ත තමයි මෙන්න මේක. හරිද? ඒ වගේ පැත්ත තමයි මම කපා ගත්ත පැත්ත. ඔය විදිහට මම අටක් ගෙනගෙන එනවා. මෙන්න මෙතන තමයි අට ආවේ. ඊපස්සේ යටට විරෝධය දැන් යටට යාළුවනේ ආයි හාරගෙන යන්න 21. අනිවාර්යෙන් අරක හම්බෙන්න ඕනේ. මම නම් බ්ලොක් එකක් ටිකක් මෙහයින් තමයි කැපුවේ. මොකද මේ මම වෝටර් බකට් එකක් දාගන්න ඕනේ. ඒක පල්ලමට යන්න උඩට එන්න ලීසි වෙන්න. හරිද? ඔන්න උතනින් තමයි මට සෙට් උනේ පල්ලම. හරිද? හරිගෙන යමු පල්ලමට. අරක හම්බෙනකම් හරිගෙන යමු. ඔන්න හම්බුණා යාළුවනේ. හරිද? ඔන්න හම්බුණා ප්ලේස් එක. මෙතනත් අපිට වැඩ වගේක් කරන්න තියෙනවා. හරිද? මේ යටත් අපිට වැඩ වගේක් කරගන්න තියෙනවා. නැත්තම් මේ අයන් ගොඩක්ම අපිට හදාගෙන කිල් කරගන්න බෑගෙන ඌ අපි මරලා ඔගේ අපි ගැන් ඌව මරණ එකන කරන්නේ. හරිද? මේ ඉතින් අයන් ටික හරියට අපි දා ගන්න ඕනේ. ඒකට අපි මේ වගේ චෙස් දෙකක් ප්ලේස් කරලා ඊට පස්සේ ඔපස් ප්ලේස් කර ගන්න ඕනේ. කියන්නේ වැටෙන අයන් ටික මේ චෙස්ට් එකට වැටෙන්න අපි ඔපස් ප්ලේස් කර ගන්න ඕනේ. තව අපිට ඉතින් සයින් බෝඩ් ටිකක් ප්ලේස් කරගන්න ඕනේ. මොකද අපි මේකට ලාව දානවා. හරිද? ලාව පල්ලමට වැක්කිරෙන්නේ නැති වෙන්න ප්ලේස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. උට යන එකක් මදි. මම බට කරගෙන ඒක අරන් එන්න. හරි හරි මම ඒක අරන් ආවා. ඒකත් ඕම යෝගී ප්ලේස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ කරනවා
ලාව බකට් එක. ලාව බකට් එක ඊට පස්සේ අර මුලින් දාගන්න ඔන්න ඔය විදිහට ඊට පස්සේ ඔක විහිදෙනවා. හතර පැත්තට විහිදෙනවා. ඊට පස්සේ උඩින් වැටෙන අයන් ගොලම් අපිට උසයින් උගේ ඔළුව මහු වෙනවා ලාවයකට. පස්සේ ඌ මැරෙනවා. එහෙනම් යාළුවා අපි උඩට ගිහින් හම්බෙමු ආයි. හරිද? හරි යාළුවා මම උඩට ආවා. දැන් ඉතින් මං එන්න ලොකු මෙහෙම ගින්නේ හරිද? රැයට මේක වැඩ කරනවා කියන්නේ ඉතින් ආයි සිය දිවි නසා ගැනීම තමයි. දැන් මං යන්නේ සොම්බියෙක් අල්ල ගන්න. හරි සොම්බියව අල්ල ගන්න. අල්පිනා ක්‍රීපර්ලා ඌ මගේ පස්සෙන් එනවා මෝඩයාගේ උගලට එනවා මෝඩයා. කොහොම ආයෙනවා බඩු වෙනවා උඩ. ඉන්දුකෝ අන්න හරියනවා ඌ ඒටලා හරි ඊපස්සේ බලේ වදියක් ලවදි ආගට හරියනවා ඔන්න ඉතින් මල්ලදර ඔන්න ඉතින් එන්නේ කෝ බලේ හරියරුනේ ඌ මම සොම්බියව කොහමයි බෝට් එකට දැම්මා හරිද දැන් ඉතින් ආව විලේජර්ලා උස්සන්න හරිද මගේ විලේජර් බ්‍රීඩ් එකෙන් මං විලේජර් කෙනෙක්ව දැන් උස්සනවා සංගිහිල්ලා දාන්න ඕනේ අපේ මේ අර අපේ හදපු විලේජර් හෝල් එකට පොඩි බෙට් උනක් දාලා හැදුවේ අන්න ඒකට දාගන්න ඕනේ කලින් මං දෙන්නෙක් ගිහින් දැම්ම ඔෆ් කැම් මේ තුන්වෙනි අන්තිමියා තමයි මේ අරන් යන්නේ හරිද දෙදා ආයිවනේ අයික ඕම් ඔය විදිහට අපි දාගන්නවා 3 දින සාමාන්‍ය අයම් ෆාම් එක වැඩ කරන යාළුවනේ ඇඩල් විලේජර්ස්ලා දෙන්නෙක්වත් ඉන්න ඕනේ. දැන් ඔතන 3 දිනක් දෙන්නෙක් ඉන්නේ පොඩි විලේජර්ස්ලානේ. හරිද? එතකොට මේ තාම අයන් ගොල්ලෝ ඉස්සරහ වෙන්නේ නැහැ. දෙන්නෙක්වත් ඔතනින් ඇඩල් වෙන්න ඕනේ මේ ස්පවුන් වෙන්න. එතකොට අපිට පොඩි වැඩ වර්ගයක් තියෙනවා. ඒක අපි කරගමු මීට. තුන් දින ලොකු වෙනකම් හරියන්නේ අපි යමු පල්ලමට පී කපාගත්තු නේද හරියන්නේ මම තව දෙයක් අමතකුනේ ඉතින් මොකක්ද දන්නවද මෙතන හොපර්ස් 4ක් දාන්න ඕනේ නැත්තම් එහා පැත්තට වැටෙන හොපර්ස් එහා පැත්තට අයන් ටික යන්න තැනක් නැහැ ඉතින් ඊට පස්සේ ඔය චෙස්ට් එකට එන්නේ නැහැ ඒ පැත්තටම හිර වෙලා තියෙයි ඊට පස්සේ අපි උඩට ගිහිල්ලා ඒ ටික තක් ගාලා හදන් ගිහුව මල්ලක බඩු නෑ හදන්න මෙතන ගෙදෙට්ට යන්න වෙනවා ඒ ටික හදන් ඉන්න අර ඉන්නේ යාළුවේ මගේ පක්කර හරිද අර එක් ගියා කම්බිලා මම ගත්තේ ඔය මේ එක්ස්ප්ලෝර් කරද්දි මට ඌ හම්බුනේ තව පිටර ගොඩාක් හම්බුණා මම ඒවත් හැච් කරනවා මේ වීඩියෝ එකකින් අරන් ඉන්න ගොඩක් පිටර දිනවා හැච් කරනවා ඒ ඉතිරිම කොහෙද මෙහෙන් මු යනවානේ හරි මම ඒ ටික හදාගෙන එන්නම් පට ගාලා හරි මම ඒ ටික හදලා ඒක ප්ලේස් කරලා තාවේ අතෙන්ට අර දින යාළුවා මගේ SP ෆාම් එක හරිද SP ෆාම් එක මොකද SP ෆාම් එක නේද බෑ නැත්තම් ඔය මගේ ඇඩුම් වල මම මින්ඩින් දාලා තියෙන්නේ හරිද ඒව රිපෙයාර් වෙන්නේ SP වලින් ඉතින් ඒ නිසා මම හැදුවා හරිද ඒක සුපිරියටම වැඩ හරිද ඉන්නකො තව බඩක් තියෙන පෙන්නන ඉන්න අම්මු වෙරුණා කොන්දක් කෙදුණා නේද ඉතින් මේ කීපර් වල කරන වැඩ ගම් පොළොව පුපුර වල බහම් කරගෙන ඉඳි අර දින යනුවේ මම මුලින්ම හදපු FP ගාම එක හරිද මේකේ මේ ස්පවුන් වෙන්නේ මේ සොම්බිස් වෙනවා හරිද මොබ්ලා ස්පවුන් වෙන්නේ හේතුව මම දන්නේ නැහැ ස්පවුන් වෙන්නේ නැහැ හරිද ඒ වුණාට මේ අරක ස්පවුන් වෙනවා හේතුව මම දන්න ඇත්තම හේතුව ඔයාලා මම වීඩියෝ එකකින්ම කියලා දෙන්න හරි මේ තියෙන්නේ මගේ මේ විලේජස් හෝල් එක
හරිද මම මෙයාට තව මේ දීලා නැහැ ජොබ්ස් දෙන්න ඕනේ මෙයාලට. මොකද මේකේ බොසලා ගොඩක් ඉන්නවා. යාළුව මේ අපිට මේ ඉවරයක් කරලා දාන්න නම් මේ මෙයාලට උදව් ඕනේ හරිද? එන්චාන්ට්මන්ට් ගොඩක් ඕනේ. ආයුධ වලට එහෙම. නැත්නම් ඉතින් මේ ගේම් එක ගහන එක පට්ට අමාරුයි හරිද? මෙයා මම ලස්සනට හදනවා ඉතින් ඉස්සරහට මේ ඔයාලට වීඩියෝ දාන්න. ඔයාලා ඉතින් බලන්න. ආසනම් ඉතින් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න ඉතින්. හරිද යාළුවෝ ඔන්න ඉතින් අපේ වැඩේ හරි විදිහට වෙලා අයන් ගොල්ලන් ස්පවුන් ඉන්නේ එළියේ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. හරිද? ඔක තමයි ප්‍රශ්නේ. මොකටද අපිට වැඩක් තියෙනවා හරිද? ඉතින් අපි මේ ස්ටෝන් ටික අයින් කරගමු පටපට කරලා. ස්ටෝන් ටික අයින් කරලා එතෙන්ට දාගන්න ඕනේ යාළුවනේ අපි ඩර්ට්. හරිද? ඒක ඉතින් කොටා ගමු. මොකද යාළුවෝ ස්පවුන් ඉන්නේ දැන් වතුර ස්පවුන් ඉන්නේ නැහැ. ඒ නිසා ලේසිස් නැහැ තමයි කොට බිම. හරිද? මේ ළඟපාතේ නිසා යන ස්පවුන් වෙන එළියේ. එළියේ ස්පවුන් අපිට වැඩක් නැහැ නේ. අපිට ඕනේ යාළුවෝ ඇතුලේ ස්පවුන් කරගන්න. ඒ නිසා පොඩි වැඩක් තියෙන. ඒක අපි කරමු. ඔයාලා ඉතින් ඕනේ කරන්නේ ඕකට ඉතින් මොකද ෂවල් එකක් තමයි ඕනේ ෂවල් එක. ඊපස්සේ අපි මේ ටික මේ 7ක් හෝ 8ක් මෙහාට එළියට 7ක් හෝ 8ක් එළියට ඔයාලා කොටා ගන්න ඕනේ මේ විදිහට. හරිද? මේක වටේටම කරන්න ඕනේ. හරිද? නැත්තම් මේ කොහෙන් හරි ස්පවුන් වෙනවා එළියේ. ඒක මාරවදයක් ඊට පස්සේ ඉතින් ඒ නිසා ඔය විදිහට එළියෙන් 7ක් 8ක් ඔය විදිහට එළියට කොටා ගන්න. හරි ඉතින් යාළුවෝ ඔන්න ඉතින් මම වටේම අර විදිහට කරගත්තා ඔය පේනවනේ ඔය. ඔන්න ඔය විදිහට වටේම මම හදාගත්තා. අයන් ගොල්ලම මං ටවුන් එකට යවුවා ඉතින්. ඒක මට හොඳයි මං ඉන්න තැනට යවුවා. මොකද ඌ ඊට පස්සේ සොම්බිලට එන ෂොට් එක දෙනවා. අපි දැන් ටික වෙලා බලන් ඉමු. හරිද? හරිද යාළුවෝ ඔයාලා දකින්න ඇතිනේ දැන් ස්පවුන් වෙනවා. ඒ කියන්නේ අයන් ගොල්ලෝ සුපිරියටම ස්පවුන් වෙනවා. හරිද? දැන් අපි ගිහින් බලමු පොළොව යටට ටික. හරිද? අපි හාරගත්ත තැනින් යටට ගිහින් බලමු මොකක්ද යාළුවට වෙන්නේ. කොහොමද යාළුවට අයන් පිරෙන්නේ කියලා. හරිද? මේ දැන් ප්ලේස් එක කොහොම යටට ගිහිල්ලා පැත්තට ගිහිල්ලා අන්න දෙක පිළිලා. ඒකට වැටෙනවා. හරිද අයන්? ඕන් තව එකක් වැටෙනවා. හරිද? පාමිගේ සුපිරියට වැඩ හරිද? ඔයාලට මේකේ පැයක් ඇතුළත සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ටිකක් 140ක් විතර ගන්න පුළුවන්. හරිද? ඒක වාසියක් හරිද? මේ ගේම් එකේ පට්ටම වාසියක් ඒක හරිය නැත්තම් අපි පොළොවට ගිහලා මයිනින් කරලා එනකොට සමායයට මැරෙනවා. පාවෙනවා. හරිද? අඩි යාළුවනේ. නැයිදී අපි අයන් ෆානේ සුපිරියට වැඩ හරිද? එච්චරයි කියන්නේ. හරි ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ ඔච්චර ඉතින් මම අරන් එන්නේ. හරිද? ඉතින් ඔයාලට ඉස්සරහට තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එනවා. ඉතින් මොනවද කරන්න ඕනේ? මොනවද? ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එච්චරයි තමයි කරන්න තියෙන්නේ. හරිද? මම ඔයාලට ඉතින් ඉස්සරහට තවත් සුපිරි මේ වගේ වීඩියෝ ටික අරන් එන්න. හරිද? එහෙනම් ඔයාලට සුබ දවසක්.